සුබ මධ්‍යහනයක් සිළුම දෙනාට දෙසැම්බර් මාසයේ 21 වෙනිදාට 2019 අප්‍රේල් 21 වෙනි දින සිදු වුණු එනම් මේ පාස්කු ඉරිදුන සිදු වූ මහා ඛේද වාචකයට මාස 80ක් පිරෙනවා. ප්‍රථමයෙන්ම මේ ව්‍යසනය නිසා වින්දිත භාවයට පත් වුණ සියලුම දෙනාට අපගේ බලවත් ශෝකය කනගාටුව ප්‍රකාශ කරන අතර මේ ව්‍යසනය පිටුපස තිබුණු මහා මොලකරුවන් හඳුනා ගන්නා තෙක් මේ ව්‍යසනය සැලසුම් කළ සියලු දෙනා නීතිය හමුවට පමුණුවන තෙක් අපි අවදියෙන් ඒ සඳහා අපි නිරන්තරයෙන්ම ක්‍රියා කරන බව ප්‍රකාශ කරන්න කැමැති. අපි හැම මාසෙකම 21 වෙනිදාට හෝ ඒ ආසන්න දිනයකදී මේ ව්‍යසනය ගැන අපේ හඬ අවදි කරනවා. මේ හඬ අවදි කරන්න ප්‍රධාන හේතුව මේ ව්‍යසනයෙන් වෙච්ච ඒ විනාශය, මිනිස් ජීවිත නැතිවීම, කාලයේ වැලි තලාවට යට වෙන්න ඉඩ නොදී මේ කාර්ය සම්බන්ධයෙන් සත්‍ය හොයාගෙන යන ගමනක් හැටියට ඒ ගමනේ රැඳී සිටිමින් යුක්තිය පසදාලන්නට අපි ක්‍රියා කරන්න උත්සාහ කරන නිසා තමයි අපි මේ හඬ අවදි කරන්නේ හැම මාසයකම 21 වෙනිදා. මේ මාසෙත් මේ 80 වෙනි මාසය ගෙවන අද දිනේදී අපි මේ හඬ අවදි කරන්නේ නැවතත් අපි අවදියෙන් කියන කාරණාව හැමගෙනාටම ප්‍රකාශ කරන්න. දැන් අපි දන්නවා මේ මහා ව්‍යසනය සිදුනාට පස්සේ මේ රටේ ව්‍යසන කීපයක්ම පැමිණුණා. ඒවලට මුහුණ දෙන්නට ජනතාවට සිද්ධ වුණා. මෑතකදී මේ ව්‍යසනය බොහොම දරුණු ලෙස බලපාලා මේ පාරිසරික අර්බුදය නිසාම ඇතිවෙච්ච මේ මහා විනාශය නිසා තවමත් දුක් විඳින පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව අනන්තයි අප්‍රමාණයි. ඒ අයගේ දුක වේදනාවත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරමින් ඔවුන්ටත් සහනය ලැබේවයි කියන ප්‍රාර්ථනාව යුතුව අපේ හඬ අවදි කරනවා ව්‍යසනයන්ට අප සූදානම්ද කියන ප්‍රශ්නයත් එක්ක. එහෙම නැත්නම් මේ ව්‍යසනයන් සම්බන්ධව අපිට ලැබෙන පණිවිඩවලට අපි සංවේදීද ප්‍රතිචාර දක්වනවද කියන එක අහන්නට කැමති. අපි දන්නවා පාස්කු ඉරිදින සිද්ධ වෙච්ච ව්‍යසනයේදී එක නිලධාරියෙක් කිව්ව කතාවක් තමයි අපි දැනගෙන හිටියට අපි හිතුවේ නෑ මේ වගේ විනාශයක් සිද්ධ වෙයිද කියලා. කොච්චිකඩේ පල්ලියේ ඒ ව්‍යසනය දැකලා ඒ විනාශය දැකලා තමුන්ගේ වාහනයට ගොඩ වෙන්න යනකොට ඒ නිලධාරියා කියපු කතාව ඒක. අපි දැනගෙන හිටියට අපි හිතුවේ නෑ මෙච්චර විනාශයක් සිද්ධ වෙයිද කියලා. අපි දන්නේ ඒකම කියන්න පුළුවන්ද කියලා මේ ළඟදී වෙච්ච ව්‍යසනයට ලංකාව ඇතුළේ. කෙසේ වෙතත් අපි එක දෙයක් ඉතා ඕනෑකමින් කියන්න කැමති. ඒ තමයි යුක්තිය පසක් කරගන්නා තුරු එහෙම නැත්නම් මේ අහිංසක ජීවිතවලට වුණ විනාශයට වගකීම දැරිය යුතු පුද්ගලයන් නීතිය හමුවට පැමිණෙන තුරු මම හිතන්නේ අපිට බෑ සූදානමින් ඉන්න ව්‍යසනයන්ට කියන කතාව අපි කියන්න කැමතියි.
මොකද මේකට යුක්තිය ඉෂ්ට නොවුනොත් මේකට යුක්තිය ඉෂ්ට නොකරන්නට කරන්නට මැලි වුණොත් මම හිතන්නේ ව්‍යසනයන් වලට මුහුණ දීම අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙන්නට පුළුවන් කියන කතන්දරෙත් අපි කියන්න කැමතියි. මොකද මේ අහිංසක ජීවිතවල මේ ලේ මොර දෙනවා යුක්තිය ඉල්ලා. යුක්තිය ඉල්ලලා. ඉතින් අපි ඉතා ඕනෑකමින් කියන්න කැමති මේ රජයටත්. අපි ඉතා බලාපොරොත්තු සහගතව මේ රජයේ ක්‍රියාදාමය ගැන ඉන්නේ. නමුත් මෙය අපි බලාපොරොත්තු වන ඒ ක්‍රමවේදය තුළ ඒ බලාපොරොත්තු වන ස්පීඩ් එක තුළ සිදු නොවන තරමට අපිට පොඩි සැකයක් අපේ මනසට ඇතුළු වෙනවා මෙයත් ගහගෙන යන දියපාරකට හවුවෙන්නට ඉඩ තියෙනවද කියලා. මොකද අපි කියන්න හේතු ගණනාවක් තියෙනවා. ඒකෙන් අපි කරුණු දෙකක් ගැන අපි කියන්නට කැමති මේ මොහොතේදී. ඒ තමයි මේ නඩු විභාග අවසාන නොවිච්ච නඩු විභාග ගණනාවක් තියෙනවා මේක සම්බන්ධව ආරම්භ කරමු. අපි ගාව තියෙනවා ලිස්ට් එකක්. ඒවා හැම එකක්ම සමහර තැන්වල හිර වෙලා ලොප් වෙලා. එතරින් එහාට දේවල් සිදු වෙන්නේ නැහැ. එතකොට අපිට අහන්න වෙනවා කොහෙද මේ ඌමනාව? කොහෙද මේ තියෙන ජුවලිතකම? කොහෙද මේ තියෙන කැපවීම? මේට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඒකම අපි දන්නවා අපි විසින්ම ගොනු කරපු චැනල් 4 නාලිකාවේ ගිය ඒ කතන්දරය ගැන විමර්ශනය කරන්නට කියලා අපි ඉල්ලුවට පස්සේ ඒ විමර්ශන කටයුතු ආරම්භ වුණා. ඒ ගැන අපි සතුටුයි. ඒ විමර්ශන කටයුතු ඊටාම තීව්‍ර ලෙස කරගෙන යන බවත් අපි දන්නවා. හැබැයි අපිට හැඟෙනවා මේට ලබා දිය යුතු උපකාරය මේ විමර්ශනවලට ලබා දිය යුතු මඟ පෙන්වීම මේ විමර්ශනවලට ලබා දිය යුතු ඒ නායකත්වය දෙන්නට නීතිපති දෙපාර්තමේන්තුව තවමත් කටයුතු කරන්නේ නැති බවයි. එහෙම නැත්නම් කටයුතු කරන්නේ ඊටාම අලස ලෙස බවයි අපිට හැඟෙන්නේ. මේකේ බහානකම ඒක නෙමෙයි. මේකේ බහානකම තියෙන්නේ මේ නඩු තව අවුරුදු ගාණක් යනකම් ඇදී යන එක විතරයි කියන එකයි අපිට හැඟෙන්නේ. එතකොට සමහර සාක්ෂිකාරයෝ නැත්නම් කැඳවන්නට ඉන්න අය අපේ අතර නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ අය නැති කරන්නත් පුළුවන් වෙනත් බලවේගවලට. එම නිසා අපි ඉතා ඕනෑකමින් මේ රජයට අපි විශ්වාස කරාගෙන ඉන්න මේ රජයට අපි හඬගාලා කියනවා මේ ව්‍යසනයේ ගැන තියෙනා වූ ඒ ප්‍රමුඛතාවය අඩු කරන්න එපා. ඒ ප්‍රමුඛතාවය අඩු කරලයි කියන හැඟීමවත් ජනතාවට දෙන්නට එපයි කියන කාරණාව අපි කියන්න කැමතියි. එම නිසා අපි මේ මොහොතේදී මේ මාස 80ක් ගෙවන දිනේදී අපි නැවතත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ රජයෙන් ඉල්ලා සිටිනවා ඔබ දුන්න පොරොන්දු අනුව මේ යුක්තිය හොයාගෙන යන ගමනට ඔබගේ ප්‍රමුඛතාවයක දක්වමින් ප්‍රමුඛතාවය ඔබ දක්වනවයි කියන ඒ දේ පෙන්눔 කරන්නට කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේදී කරන්න කැමතියි. ඒට අවශ්‍ය කරන සෑම පහසුකමක්ම ලබා දෙන්නටත් කියන එක අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්න කැමති මේ රජයෙන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ. ඒකම අපි ඉතා ඕනෑකමින් මතක් කරන්න කැමති මේ අවසාන නොවී තියෙන්නා වූ නඩු විභාග
කල් මර ඉන්නාව මේ නඩු විභාග අවසාන කරන ක්‍රියාදාමයකට යන්න. ඒට පහසුකම් මදිනං ඒ පහසුකම් ලබා දෙන යාන්ත්‍රණයක් හදලා දෙන්න. ඒ යාන්ත්‍රණය දියත් කරන්න කියන ඉල්ලීම අපේ ඉතා ඕනෑකමින් කරන්න කැමති. දෙවනුව අපි ඉතා ඕනෑකමින් මතක් කරන්න කැමති මේ මොහොතේදී අපි දිගින් දිගටම ඉල්ලුවා මේ ජනාධිපති විමර්ශන කොමිසමේ ඒ වාර්තාව ජනගත කරන්නට කියලා. ඒක තවමත් නෑ. අපිට තියෙන සැකය ඇයි මේ ජනගත කරන්න තියෙන අපහසුතාවය? ඇයි මේකේ හංගන්න දෙයක් තියෙනවද? එහෙම නැත්නම් මේක ජනගත කරන්නට විරුද්ධව ඉන්නා වූ ජාත්‍යන්තර කණ්ඩායම් ඉන්නවද? රට ඇතුලේ කණ්ඩායම් ඉන්නවද? මම හිතන්නේ මේක ඊටම වැදගත් අපි අහන්න. මේ ජනගත කිරීම මේ විමර්ශන කොමිසම් සභා වාර්තාව ජනගත කරන්න ඉඩ නොදෙන බලගතු හස්තයක් එහෙම නැත්නම් හස්ත තියනවද කියන එකත් අපි මේ අවස්ථාවේදී අහන්න කැමතියි. මොකද එහෙම නැත්නම් මේ දුන්න පොරොන්දු තුල ඇයි මෙච්චර පරක් වෙන්නේ කියන එක අපිට ලොකු ප්‍රහේලිකාවක්. ඒ නිසා අපි නැවතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලන්නේ ඔබ පොරොන්දු පරිදි කරුණාකර මේ විමර්ශන වාර්තා ජනගත කරන්න. මොකද ජනතාව මේ අධ්‍යයනය කරන්න අත්‍යවශ්‍යයි. මොකද එතකොට තමයි ජනතාවට තේරෙන්නේ මේ විමර්ශන හරහා මොනතරම් ක්‍රියාදාමයක් කරලා තියෙනවද? මොනතරම් විමර්ශන කටයුතු කරලා කෙන කණ්ඩායම් හඳුනාගෙන තියෙනවද? එතකොට තමයි ජනතාවට තේරෙන්නේ මේ හඳුනාගත්ත කණ්ඩායම් වලට විරුද්ධව කටයුතු කරන්න කියලත් නිර්දේශ කරලා තියෙද්දි ඒවා නොවෙන්නේ ඇයි කියන දෙයක් ජනතාවට අහන්නට පුළුවන් වෙන්නේ එතකොට තමයි. ජනතා හඬක් අවදි කරමින් ඒ නිහඬතාවයට හේතු ඉල්ලලා ජනතාවට හඬ අවදි කරන්න ඒ අවස්ථාවක් වෙනවා නොඅනුමානව. එතකොට තමයි මේ ප්‍රශ්නය නොමැරෙන්නේ. මේ ප්‍රශ්නයට යුක්තිය හොයාගෙන යන ගමන අපිට වල්ලන්නට බැරුව යන්නේ. එම නිසා අපි නැවතත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ මාස 80ක් ගෙවන දිනේදී මේ විමර්ශන වාර්තා ජනගත කරන්න. ඒකම අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ සඳහා පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් තිබ්බා. ඒකෙනුත් නිර්දේශ ගණනාවක් එළියට දැම්මා. ඒ නිර්දේශ ගණනාවෙන් එවකට හිටපු ආණ්ඩුව නිර්දේශ කීපයක් විතරයි තෝරාගෙන ක්‍රියාවට නංවනයි කියලා කටයුතු කරන්න ගියේ. අපි අහනවා ඉතුරු නිර්දේශ ටික කෝ? ඒ වලට තියෙන විමර්ශන කෝ? ඒවා ඔස්සේ අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවද? ඒ තියෙනවා නම් කොතනද ඒවා නැවතිලා තියෙන්නේ කියන එකත් මේ අවස්ථාවේදී අහන්නට අපි කැමතියි. එයත් අර නඩු විභාග සමහර තැන්වල හිර වෙලා තියෙන අවස්ථා වගේම මේ නිර්දේශත් එක එක තැන්වල හිර වෙලා තියෙනවයි කියන එක තමයි අපිට හැඟෙන්නේ. එය निराකරණය කර දීම අපි විශ්වාස කරනවා මේ රජයේ වගකීමයි කියලා. අවසාන ලෙස අපි ඉතා උනාකමින් ඉල්ලා සිටින්නේ සමාජ ක්‍රියාදරයන් හැටියට යුක්තිය හොයාගෙන යන ගමනේ ඉතාම කැපවීමෙන් කටයුතු කරන අය කණ්ඩායමක් හැටියට අපි එකාමෙන් අත්වැල් බැඳගෙන මේ යුක්තිය හොයාගෙන යන ගමනේ රැඳෙනවයි කියන එක අපි ප්‍රකාශ කරන්න කැමති මොන බාධකාවක්. ඒ නිසා අපි ඉතා උනාකමින් ඉල්ලා සිටිනවා මේ ව්‍යසනයට යුක්තිය හොයාගෙන යන සියලුම දෙනාට අත්වැල් බැඳ ගන්න. එකාමෙන් නැගී සිටින්න. නැගී සිට මේ බලපෑම කරන්න මේ රජයට කරුණාකර මේ ව්‍යසනයේ යුක්තිය හොයාගෙන යන ගමනට දීලා තියෙන ප්‍රමුඛතාවය තව තවත් තීව්‍ර කරගෙන මේට යුක්තිය ඉෂ්ට කරන්න කටයුතු කරන්න. මොකද එයට යුක්තිය ඉෂ්ට කරන්නට කටයුතු නොකළොත් අපි දන්නවා
ඊට වඩා විනාශ ගණනාවකට අපිට මුහුණ දෙන්නට වෙයි. මොකද මේ ලේ අහිංසක ලේ මොර දෙනවා යුක්තිය ඉල්ලලා. ඒට පිළිතුරු නොදුන්නොත් අනිවාර්යයෙන්ම ඒ හඬම දිගින් දිගටම මේ දේශය තුළ දෝංකාර දෙයි කියන හැඟීම අපිට තියෙනවා. එනිසා මේ සඳහා යුක්තිය ඉෂ්ට කරන්න අපි අත්වැල් බැඳගෙන පෙළ ගැහෙමු. යුක්තිය ඉෂ්ට කර දෙන්නට සටන් කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.